ජපානයේ නිසාන් GTR එකක් හරි ඉතාලියේ ලැම්බෝගිනි හරිකේන් එකක් හරි දැක්කම අපිට අමුතුම පිස්සුවක් හැදෙනවා. හැබැයි ඇමරිකාවේ ඉඳන් ආපු අමු මස්පිඬු තියෙන යක්ෂයෙක් පාරට බැස්සම ඒ අහස ගුගුරන V8 සද්දට පාරේ තියෙන අනිත් හැම වාහනයක්ම ඉබේම අයින් වෙනවා. නීති කඩන්න පාරවල් වල රජ කරන්නම ඉපදුණු ඇමරිකන් මසල් කාර් කලාවේ අග්‍රගණ්‍යම සලකුණ. අද ඔටෝමාස්ටර් අපි කතා කරන්නේ ලෝකයක් පිස්සුවට්ටපු සදාකාලික පුරාවෘත්තය ෆෝඩ් මස්ටෑන් ගැන. මේ වාහනේ ග්‍රිල් එකේ තියෙන ලාංඡන දෙකක් ගැන ඔයා අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේකේ ඉන්නේ වේගයෙන් දුවන කැලආශ්වයෙක්. ඒකෙන් අදහස් කරන්නේ හීලා කරන්න බැරි ඇමරිකානු නිදහස සහ රස්තිය අදුකාර බව. හැබැයි ඔයා දකින මස්ටෑන් එකේ අශ්වයා වෙනුවට දෂ්ට කරන්න ලෑස්ති වුණු නයික් කෝබ්‍රා හිටියොත් දෙපාරක් හිතන්න එපා පුළුවන් තරම් ඈතට යන්න. ඒ ලාංඡනය තියෙන්නේ කැරල් ෂෙල්බී කියන ජනප්‍රවාදගත ඉංජිනීරුවා අතින් නිර්මාණය වුණු රේස් ට්‍රැක් වල අනිත් වාහන කාගෙන යන මාරාන්තිකම ෂෙල්බී මස්ටෑන් මාදිලිවලට විතරයි. 1964 අවුරුද්දේදී ෆෝඩ් සමාගම මේක මුලින්ම හැදුවේ තරුණයින්ට පාරේ පිස්සු නටන්න පුළුවන් මිලෙන් අඩු ස්පෝර්ට්ස් කාර් එකක් විදිහට. එදා ඉඳන් අද වෙනකන් පරම්පරා 7ක් පුරාවට මේ යන්ත්‍රේ පරිණාමය වෙලා තියෙනවා. අද පාරට දාලා තියෙන අලුත්ම S650 පරම්පරාවේ විශේෂයෙන්ම ඩාර්ක් හෝස් කියන මාදිලිය දැක්කම අනිත් කාර් වලට දාඩිය දානවා. පරණ තාලේ අමු පෙනුමයි අනාගතයට ගැලපෙන දරුණු ඒරෝ ඩයිනමික්ස් ටිකයි එකතු කරලා හදපු මේ අලුත් මෘගයා ඇමරිකන් කාර් කලාවේ අලුත්ම මිනිමරුවා විදිහටයි හැඳින්වෙන්නේ. මේකේ හදවත තමයි අති දැවැන්ත 5.0 ලීටර්ස් කයෝටි V8 එන්ජිම. අශ්ව බල 500කට වඩා උත්පාදනය කරන මේ එන්ජිම ගෑස් පෙඩල් එක පෑගුව ගමන් හරියට කේන්ති ගිය සිංහෙක් වගේ කෑ ගහනවා. ඒ විතරක් නෙවෙයි ෆෝඩ් සමාගම මේකට දීලා තියෙනවා අමුතුම තාක්ෂණයක්. ඒකට කියන්නේ ඉලෙක්ට්‍රොනික් ලයින් ලොක් කියලා. පරිගණකයෙන් මේ සිස්ටම් එක ඔන් කරාම ඉස්සරහ රෝද දෙක ඉබේම ලොක් වෙනවා. ඊට පස්සේ ගෑස් එක පෑගුවම පාර මැද මහ දවාලේ පස්සේ රෝද දෙකින් ඝන දුම් වලාවක් දාගෙන අමු බර්නවුට් එකක් දෙන්න මේකට තියෙන්නේ පුදුම හැකියාවක්. අර අහස ගුගුරන V8 සද්දට ගහන්න කිසිම දෙයක් නැහැ. කවදා හරි දවසක මේ අමරණීය ඇමරිකන් යකඩ හීනේ තමන්ගේම කරගන්න හීන දකින හැමෝටම අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. යකඩ හීනවල ඇත්තම කතාව නිවැරදිව දැනගන්න ඔටෝමාස්ටර් SL YouTube channel එක වගේම අපේ Facebook page එකත් දැන්ම ෆලෝ කරලා තියාගන්න.